සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා ලිවින්න යෝගාශ්‍රමයට. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටෙන් තමන්ගේ ආධ්‍යාත්මික පුහුණුවීම් කරගෙන හොඳින් ඉන්නවා ඇති කියලා. මම ගිය දේශනාවේදී ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා භාවනාවක් පුහුණු කරනකොට පොදුවේ ඇතිවෙන බාධාවන් වන අලසකම, නිදිමත, අධික සිතුවිලි ගලණය, හිත එක අරමුණක තබා ගන්න බැරිකම වැනි ගැටලු වලට කරන්න සුදුසු ව්‍යායාම ටිකක් සහ ප්‍රාණයාම අභ්‍යාස ටිකක් මම අද ඔයාලට කියලා දෙනවා. ඔබේ භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔයාලට ගැළපෙන හස්ත මුද්‍රාවක් තෝරගන්නේ කොහොමද සහ ඒ වගේම භාවනාව දියුණු කරන්න පුළුවන් හස්ත මුද්‍රා කිහිපයක් මම අද ඔබට පැහැදිලි කරලා දෙනවා. මේ හස්ත මුද්‍රා ගැන කතා කරනකොට මුලින්ම අපි තේරුම් ගන්න ඕනි දේ තමයි හස්ත මුද්‍රා විශාල සංඛ්‍යාවක් තියෙනවා. එහෙම තිබුණා කියලා අපේ භාවනාවට හැම හස්ත මුද්‍රාවක්ම ගැලපෙන්නේ නැහැ. අපිට නොගැලපෙන හස්ත මුද්‍රාවක් අපි කළොත් සමහර විට අපේ භාවනාව ඒ මුද්‍රාව නිසා අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවනා කරනකොට හස්ත මුද්‍රාවක් භාවිතා කරනවා නම් අපි මුලින්ම තෝරගන්න ඕනි අපිට ගැලපෙන හස්ත මුද්‍රාව මොකක්ද කියලා. ඒක තෝරගන්න නම් හස්ත මුද්‍රාවල ප්‍රතිඵල සහ අපේ හිත වැඩ කරන ස්වභාවය හොඳට අඳුර ගන්න වෙනවා. කියන්නේ භාවනාවේදී අපේ හිත, අපේ ශරීරය වැඩ කරන ස්වභාවය හරියට තේරුම් අරගෙන ඒ ස්වභාවයන් වලට ගැළපෙන හස්ත මුද්‍රාවක් තමයි ඔබ භාවනාවේදී භාවිතා කරන්න ඕනේ. ඉතින් මම අද ඔබට කියලා දෙනවා කොහොමද මේ හස්ත මුද්‍රාවක් හරියටම තෝරගන්නේ. Tamanට ගැළපෙන හස්ත මුද්‍රාවක් කොහොමද හරියටම තෝරගන්නේ කියලා. ඉතින් මෙතනදී පැහැදිලි කරන්න දෙයක් තියෙනවා. හස්ත මුද්‍රා ගත්තාම විවිධ අරමුණු වෙනුවෙන් ගොඩනැගිච්ච හස්ත මුද්‍රා තියෙනවා. දැන් අපි දන්නවා ඔය නාට්‍ය හා රංග කලාව වගේ විෂයන් වලදී හස්ත මුද්‍රා පාවිච්චි කරනවා තමන්ගේ හැඟීම්, භාවයන් ප්‍රකාශ කරන්න. ඒ වගේ නොඑක් අර්ථ වලින් නොඑක් වැඩවලට ගොඩනැගුණු හස්ත මුද්‍රා තියෙනවා. විවිධ ලෙඩ රෝග සඳහා හස්ත මුද්‍රා තියෙනවා, නොඑක් විදිහේ හස්ත මුද්‍රා තියෙනවා. ඉතින් මම ඔයාලට අද පැහැදිලි කරලා දෙන්නේ මේ අතරින් භාවනා කරනකොට අපිට භාවිතා කරන්න පුළුවන් හස්ත මුද්‍රා කිහිපයක් සහ ඒ හස්ත මුද්‍රා කොහොමද අපේ ශක්තියට ගැලපෙනවද කියලා අපි හරියටම තෝරගන්නේ කියලා. මේකෙදී අපි මුලින්ම තේරුම් ගන්න ඕනි මොකක්ද මේ හස්ත මුද්‍රාවක් කියන්නේ කියලා. පැහැදිලි කරගමු හස්ත මුද්‍රාවක් කියන්නේ මොකක්ද කියලා. දැන් යෝගවලදී මුද්‍රා කියන දැනුම් පද්ධතිය ඇතුලේ හස්ත මුද්‍රා විතරක් නෙමෙයි තියෙන්නේ. ඇඟෙන් කරන මුද්‍රා තියෙනවා, මනසෙන් කරන මුද්‍රා තියෙනවා, විවිධ බන්ධස් පාවිච්චි කරලා කරන මුද්‍රා තියෙනවා. ඒතර ඒ අතරින් එක කාණ්ඩයක් තමයි හස්ත මුද්‍රා කියලා කියන්නේ. ඇත්තටම හස්ත මුද්‍රාවකින් වෙන්නේ නැත්තම් හස්ත මුද්‍රාවක් කියලා කියන්නේ අපේ මේ ඇඟිලි තුඩු වලින් එළියට ගලාගෙන යන ශක්තිය නැවත ඇතුළට හරවලා යවලා අපේ ඇතුළාන්තය අපිට අවශ්‍ය විදිහට පාලනය කර ගැනීමේ උපක්‍රමයක් තමයි හස්ත මුද්‍රා කියලා කියන්නේ. දැන් යෝගවලදී මේ හස්ත මුද්‍රා ගැන පැහැදිලි කිරීම වලදී අපිට දකින්නට ලැබෙනවා අපේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන පංච මහා භූතයන්ගේ ශක්තියින් වලට අපේ මේ ඇඟිලි නම් කරලා තියෙනවා. ඒ කියන්නේ පංච මහා භූතයන්ගේ ශක්තියින් අපේ මේ ඇඟිලි වලින් නිතරම එළියට ගලාගෙන යනවා. උදාහරණ විශේෂයෙන් කිව්වොත් අපේ මේ මහපට ඇඟිල්ලෙන් අග්නි ශක්තිය ගමන් කරනවා. ඒ වගේම අපේ දබර ගිල්ලෙන් ප්‍රාණ ශක්තිය, එහෙම නැත්නම් වායෝ ගුණය නියෝජනය වෙනවා. ඒ වගේම අපේ මැද ගිල්ලෙන් ආකාශ ගුණය නියෝජනය වෙනවා. අපේ වෙද ගිල්ලෙන් පඨවි ගුණය නියෝජනය වෙනවා. නැත්තම් පොළව.
අපි ගත්තොත් අපේ සුළඟිල්ලෙන් ජල ධාතුව නැත්තම් ආපෝ ගුණය නියෝජනය වෙනවා. මේ විදිහට මේ පංච මහා භූතයන් අපේ මේ ඇඟිලි වලින් නියෝජනය වෙනවා. මේ ඇඟිලි තුඩු වල තියෙන චක්‍ර වලින් නිතර මේ පංච මහා භූතයන්ට අදාළ ශක්තියින් එළියට ගලාගෙන යනවා. දැන් හස්ත මුද්‍රා වලින් කරන්නේ මෙන්න මේ එළියට ගලාගෙන යන මේ ඇඟිලි වලින් ගලාගෙන යන ශක්තිය නැවත ඇතුළට හරවලා යවනවා. ඇතුළට හරවලා යවන්නේ මොකද? මේ පංචමහා භූතයන්ගේ ශක්තිය අපේ ශරීරයට වගේම අපේ මනසටත් බලපෑම් එල්ල කරනවා. ඒ වගේම අපේ චක්‍රවලට, අපේ ප්‍රාණමය කෝෂයට, මේ අපේ අභ්‍යන්තර ශක්තියින් වලටත් මේ පංචමහා භූතයන්ගේ බලපෑම එල්ල වෙනවා. ඉතින් අපි භාවනාවක් කරනකොට ඒ භාවනාවේ එන යම් යම් බාධක ඇති වෙන්න එක හේතුවක් හැටියට දක්වනවා මේ පංචමහා භූතයන්ගේ හැසිරීම භාවනාවට උචිත ලෙස සකස් නොවීම. දැන් මේ වෙලාවේ අපේ ශරීරයේ පඨවි ගුණය වැඩි නම්, තද බව වැඩි නම් සමහර විට අපේ හිතට ඇතුලේ සැහැල්ලු වෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට හිතේ ඊටාම දැඩි සිතුවිලි ඇති වෙන්න පුළුවන්. දැන් අපේ ශරීරයේ ආකාශ ගුණය වැඩි වුණොත්, ඒ කියන්නේ අපේ ශරීරයේ ඊටාම සැහැල්ලු වුණොත්, ආකාශ ගුණය වැඩි වුණොත් අපේ මනසත් සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ අපේ ශරීරයේ පංචමහා භූතයන්ගේ හැසිරීම අනුව, අඩු වැඩිකම් අනුව අපේ මනසෙත් යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් භාවනාවේදී මේ මනස තුල ඇතිවෙන යම් යම් තත්ත්වයන් පාලනය කරගෙන භාවනා අරමුණ නිවැරදිව අපේ ඇතුලේ ක්‍රියා කරවීමට පසුබිමක් හදා ගන්න පුළුවන් වෙනවා අපිට හස්ත මුද්‍රා නිවැරදිව භාවිතා කිරීම තුලින්. ඉතින් මේක ටිකක් ගැඹුරු සබ්ජෙක්ට් එකක් මේ මුද්‍රා කියන එක. මම මෙතනදී ඊටාම කෙටි පැහැදිලි කිරීමක් කරේ. මේක ටිකක් ගැඹුරෙන් පැහැදිලි කරන්න ගියොත් සෑහෙන මේ දේශනේ දික් වෙනවා. එච්චර ගැඹුරුයි යෝගවල මුද්‍රා කියන කාණ්ඩය. ඉතින් සරලවම ගත්තොත් අපේ ඇතුළාන්තයේ නිර්මාණය වෙන්න පංචමහා භූතයන් මූලික වෙලා තියෙනවා. ඒ පංචමහා භූතයන් නියෝජනය වෙනවා අපේ මේ ඇඟිලි පහෙන්. එතකොට අපි අපේ මේ ඇඟිලි වලින් එළියට යන පංචමහා භූතයන්ගේ ශක්තිය අපේ ඇතුළට නැවත හරවලා යවලා ඇතුළත තියෙන ශක්තියින් අපිට අවශ්‍ය විදියට පාලනය කරගෙන භාවනා අරමුණ අපේ ඇතුලේ නිවැරදිව වැඩෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම තමයි භාවනාවේදී හස්ත මුද්‍රාවක තියෙන මූලිකම කාර්යභාරය වෙන්නේ. මෙතෙන්දි තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ හස්ත මුද්‍රා කියන ඒවා භාවනා කරන්න විතරක් නෙමෙයි හදලා තියෙන්නේ. දැන් සමහර ලෙඩ රෝග වලට හස්ත මුද්‍රා හදලා තියෙනවා. ඒ වගේම සමහර වෙනත් ක්‍රියාවන් වලට අපි ගත්තොත් ඔය නාට්‍ය හා රංග කලාව වගේ විෂයන් වලදීත් හස්ත මුද්‍රා පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ මනෝභාවයන් වල යම් යම් ප්‍රකාශනයන් කරන්න. ඒ වගේම මේ හස්ත මුද්‍රා කියන එක නොයෙක් අරමුණු වලින් ගොඩනගලා තියෙනවා. හැබැයි භාවනාවට පාවිච්චි කරන හස්ත මුද්‍රා ගත්තොත් ඒවැ මූලිකම අර්ථය වෙන්නේ මෙන්න මේ පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරමින් භාවනාව වැඩෙන්න අවශ්‍ය පසුබිමක් අපි තුල නිර්මාණය කර ගැනීම. දැන් අපි බලමු අපේ මනෝභාවයන් වල හැසිරීම් වලට අනුව මොන වගේ මුද්‍රාවන්ද අපි භාවිතා කරන්න අවශ්‍ය කියලා. හස්ත මුද්‍රා වලින් මම ඔබට මුලින්ම හඳුන්වලා දෙන්නේ චින් මුද්‍රාව සහ ඥාන මුද්‍රාව. දැන් චින් මුද්‍රාව කියලා කියන්නේ අපේ දබර ගිල්ල සහ මහපට ඇඟිල්ල එකතු කරනවා මේ විදිහට. දබර ගිල්ලේ සහ මහපට ඇඟිල්ලේ තුඩු එකතු කරනවා. අනිත් ඇඟිලි මේ විදිහට හිඩස් නැති වෙන්න එකට එකතු කරගන්න ඕනේ. දැන් අපි දකිනවා සමහර අය ප්‍රාණයාම මෙහෙම කරනකොට මේ විදිහට හුස්ම ගන්නකොට මෙහෙම මේ ඇඟිලි මෙන්න මෙහෙම යනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් පිට කරනකොට මේ ඇඟිල්ල මෙහෙ යනවා. ඒක සම්පූර්ණ වැරදි. කියන්නේ අපි මුද්‍රාව පාවිච්චි කරනකොට නිතරම ඇඟිලි චලනය වෙන්න බෑ. ඇඟිලි අතර හිඩස් හිටින්න බෑ මේ වගේ මුද්‍රාවලදී. හිඩස් හිටින මුද්‍රා තියෙනවා.
නමුත් මේ වගේ මුද්‍රාවලදී මේ ප්‍රාණයාම සඳහායෙන් පාවිච්චි කරන මුද්‍රාවලදී හිඩස් සිටින්න බෑ. මුද්‍රාව එතකොට වැරදෙනවා. ඔහොම වුණොත් වැරදි. ඒ වගේ මෙන්න මේ විදිහට අපි චින් මුද්‍රාව කරනකොට මේ ඇඟිලි තුඩු එකතු කරනවා. එකතු කළා මේ හිඩස් නැති වෙන්න අත හොඳට එකතු කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ අපි මෙහෙම උඩ අතට දනිස්ස උඩ තියා ගන්නවා. හරි. මේකට කියනවා චින් මුද්‍රාව කියලා. මේකම යට අතට හැරෙව්වහම මේ විදිහටමයි අත් දෙක යට අතට හැරෙව්වහම පොළොව පැත්තට හැරෙව්වහම ඒකට අපි කියනවා ඥාන මුද්‍රාව කියලා. උඩ අතට හැරෙව්වහම චින් මුද්‍රාව, යට අතට හැරෙව්වහම ඥාන මුද්‍රාව. මෙන්න මේ මුද්‍රා දෙක ඊටාම වැදගත් වෙනවා භාවනාවේදී මෙන්න මේ වගේ මනෝභාවයන් තියන අයට. පළවෙනි එක තමයි සිතුවිලි විසිරෙනවා වැඩි නම්. ඒ කියන්නේ භාවනාවට වාඩි වුණාම භාවනා අරමුණ ඇතුළත වැඩ කරනවා වෙනුවට නොයෙක් විදිහේ සිතුවිලි හොගාලා යනවනම් භාවනා අරමුණට වැඩෙන්න ඉඩ නැත්නම් ඇතුලේ අන්නේ වගේ අයට චින් මුද්‍රාව හෝ යට අතට හැරෙව්වහම ඥාන මුද්‍රාව ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම මේ මුද්‍රාව තවත් වැදගත් කෙනෙක් ඉන්නවා. භාවනාවේදී තමන් භාවනා කරන අරමුණ පැහැදිලි නැත්තම්. දැන් උදාහරණයකට අපි හිතමු මෙහෙම කවුරු හරි කෙනෙක් ආනාපාන සතිය වඩනවා කියලා. එතකොට හුස්මට හිත තියනවා සතිය යොමු කරනවා නමුත් හුස්ම හරියට හිතට අහු වෙන්නේ නැහැ. නිකන් පැහැදිලි නෑ භාවනා අරමුණ. අන්න ඒ වගේ කෙනෙකුටත් ඊටාම වැදගත් වෙනවා මේ චින් මුද්‍රාව හෝ ඥාන මුද්‍රාව පාවිච්චි කිරීම. ඒ විදිහට පාවිච්චි කරනකොට ඒ භාවනා අරමුණ හොඳට පැහැදිලි වෙන්න ගන්නවා. මොකද ඒකට හේතුව මේ චින් මුද්‍රාව සහ ඥාන මුද්‍රාව අපේ පීනියල් ග්‍රන්ථිය උත්තේජනය කරනවා. අපි දන්නවා අපේ ආධ්‍යාත්මික ශක්තියන් වර්ධනය කරන්න මුල් වෙන තැනක් තමයි අපේ පීනියල් ග්‍රන්ථිය. ඒතර පීනියල් ග්‍රන්ථිය හොඳට උත්තේජනය වෙනවා අපේ මේ චින් මුද්‍රාවෙන් සහ ඥාන මුද්‍රාවෙන්. ඒ වගේම අපේ ආඥා චක්‍රය හොඳට ක්‍රියාශීලී වෙනවා. ඒ නිසා භාවනා අරමුණ පැහැදිලි නැත්නම් සිතුවිලි අනවශ්‍ය ලෙස ඔබේ ඇතුලේ ගලනවා නම් ඔබ අනිවාර්යයෙන්ම චින් මුද්‍රාවෙන් හෝ ඥාන මුද්‍රාවෙන් භාවනාව කරන්න ඕනේ. ඒ වගේම මේ මුද්‍රාව තවත් වැදගත් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි නිදිමත හැදෙන කෙනෙක් ඉන්නවා. කියන්නේ භාවනාවට ගිය ගමන්ම නිින්ද යනවා. හරි? අනිත් වෙලාවට කිසි අවුලක් නැහැ. භාවනාවට ගිය ගමන් නිින්ද යනවා. අන්නේ වගේ නිින්ද යන කෙනෙක් හිටියොත් අන්නේ කෙනාට මේ චින් මුද්‍රාව හරි ඥාන මුද්‍රාව හරි ඊටාම වැදගත් වෙනවා ඒ නිදිමත අවම කර ගැනීම සඳහා. හැබැයි ඒ අධික නිදිමතක් තියෙන කෙනෙක් චින් මුද්‍රාව කරනවා නම් ඔයගොල්ලන්ට වජ්‍රාසනයේ ඉඳලා චින් මුද්‍රාව පාවිච්චි කරන්න පුළුවන් නම් ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන්. ඒ වජ්‍රාසනය කියන්නේ මෙන්න මේ ආසනේ මේ විදිහට මේ විලුඹවල උඩ වාඩි වෙලා මේ විදිහට ඔයගොල්ලන්ට අත් දෙක චින් මුද්‍රාවෙන් තියාගෙන භාවනා කරන්න පුළුවන් නම් අර නිදිමත යන අයට ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ නිද්‍රාශීලී බව නැති වෙනවා. භාවනාවට හොඳ ප්‍රබෝධයක්. හිත ප්‍රබෝධමත් වීමක් වෙනවා මේ මුද්‍රාව හරහා. හොඳට හිත එකඟ වෙන්න පටන් ගන්නවා. භාවනා අරමුණ හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. ඒ වගේම අර සිතුවිලි විසිරෙන එක අඩු වෙලා හිතේ හරි සැහැල්ලුවක් සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා මේ මුද්‍රාව භාවිතා කිරීම හරහා. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් තව මුද්‍රාවක්. දැන් මේ මුද්‍රාව ඇත්තටම වැදගත් වෙන්නේ ටිකක් භාවනාවේදී සමබරතාවයේ බිඳිලා තියෙනවා නම් කාර්යය. උදාහරණයකට මෙන්න මේ වගේ. දැන් අපි හිතමු භාවනාවට වාඩි වුණාට පස්සේ ශරීරයේ සමබරතාවයක් නැහැ. වේලාවකට ශරීරයේ අපහසුතාවයක් දැනෙනවා, නැගිටින්න හිතෙනවා, දඟලන්න හිතෙනවා, කසන්න හිතෙනවා.
ශරීරයේ කිසිම සමබරතාවයක් නැහැ. ඒ වගේම ශරීරය නිකන් භාවනාවට උදව් කරන්නේ නැහැ. නිකන් කලබලයි වගේ. ඒ වගේම තමයි මනසේ කිසිම එකඟ බවක් නැහැ. නිකන් මේ එක වෙලාවක ඊයේ වෙච්ච දෙයක් හිතෙනවා, තව ඊළඟ මොහොතේ අවුරුදු 5කට කලින් වෙච්ච දෙයක් හිතෙනවා, ඊළඟ මොහොතේ තව අවුරුදු 10කින් කරන්න තියෙන දෙයක් හිතෙනවා. ඔන්න ඔය වගේ සමබරතාවයේ විඳිලා නම් අපේ ඇතුළත අන්නේ වගේ අය සමාන මුද්‍රාව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ ඇඟිලි පහ මේ විදිහට එකතු කරනවා. මෙන්න මෙහෙම එකතු කරාට පස්සේ මේ ඇඟිලි වලින් නියෝජනය වෙන මේ පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය සමතුලිත වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබේ භාවනාවට අවශ්‍ය සමබරතාවය, කායික මානසික සමබරතාවය ඔබ තුල ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබේ ශරීරයේ සමබරතාවයක් නැත්තම් උදාහරණයකට එක දවසක හෙම්බිරිස්සාව හැදෙනවා, තව දවසක උණ හැදෙනවා, තව දවසක කොන්ද කැක්කුම හැදෙනවා, තව දවසක টয়ලට් යන්නේ නැහැ. ඔන්න ඔය වගේ කිසිම බැලන්ස් එකක් නැත්තම් ඇඟේ. මනසෙත් අර මං කලින් කිව්වා වගේ කිසිම සමබරතාවයක් නැත්තම් එක එක වෙලාවට එක එක දේවල් ඔස්සේ දුවන මනසක් නම් ඔබට තියෙන්නේ. අන්නේ වගේ කෙනෙක් භාවනා කරනකොට සමාන මුද්‍රාව භාවිතා කරන්න. මේ සමාන මුද්‍රාවෙන් ඔබේ පංචමහා භූතයන් සමබර කරනවා. ඒ ශක්තියින් සමබර වෙනකොට ඔබේ ඇතුලේ ඔබේ මනසේ සිතුවිලි බොහොම සමානුපාත වෙන්න ගන්නවා. ඒ කියන්නේ අර මේ වෙලාවේ වෙන්න ඕනි දේ මේ වෙලාවේ වෙනවා. අනවශ්‍ය ලෙස අතීතයට දුවන එකවත් අනාගතයට දුවන එකවත් වෙන්නේ නැතුව ටිකක් සමබර වෙන්න ගන්න ඔබේ සිතුවිලි පද්ධතිය. ඉතින් මෙතෙන්දි පොඩ්ඩක් කියන්න ඕනේ මට මේ කියන්න ඕනේ දේ 100% වචනෙන් ප්‍රකාශ කරන්න බෑ. මොකද අපි මේවා භාවනා කරලා මුද්‍රා පාවිච්චි කරලා අත්දැකීමෙන් කියන දෙයක් නේ. මේක අපි පොත් පාඩම් කරලා කියන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරලා ඕනි මේ කියන දේ ටිකක් ඇතුලෙන් ගැඹුරෙන් තේරුම් ගන්න. හරි? එතකොට ඔන්න දැන් සමාන මුද්‍රාව. මේ සමාන මුද්‍රාව ගොඩක් වැදගත් වෙන්නේ සමබරතාවයේ බිඳිලා නම්. කියන්නේ කිසිම සමබරතාවයක් නැහැ. වෙලාවකට හොඳයි, වෙලාවකට ලෙඩ හැදෙනවා. අන්න එහෙම අර ළඟ නිකන් කායික මානසික වෙනස්කම් වෙන චරිත ඉන්නවනේ. අන්නේ වගේ අයට අනිවාර්යයෙන්ම මේ සමාන මුද්‍රාව වැදගත් වෙනවා. සමාන මුද්‍රාව ඉඳලා මෙඩිටේට් කරන්න. එතකොට ඔබේ ගොඩාක් ගැටලු විසඳිලා භාවනාවට ඔබේ ඇතුළ සූදානම් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මම තව මුද්‍රාවක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේකට කියනවා ශුන්‍ය මුද්‍රාව කියලා. ශුන්‍ය මුද්‍රාව කියන්නේ අපේ මැද ඇඟිල්ලයි මහපට ඇඟිල්ලේ තුඩුයි එකතු කරනවා. අනිත් ඇඟිලි මේ විදිහට හිඩස් නැති වෙන්න හොඳට එකතු කරන්න ඕනේ. හරි? මේ ඇඟිලි අතර හිඩස් තියෙන්න බෑ වහමයි. අපි මුද්‍රාවක ඉන්නකොට නිතරම මෙහෙම ඇඟිලි වකුටු කරන්න බෑ. හිඩස් තියන්න බෑ. හොඳට ඇඟිලි දිග ඇරෙන්න ඕනේ. කොහොම? හොඳට ඇඟිලි දිග ඇරෙන්න ඕනේ, හිඩස් නැති වෙන්න ඕනේ. මේකට කියනවා ශුන්‍ය මුද්‍රාව. මැද ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි එකතු කරන එක. ඇයි මේකට ශුන්‍ය මුද්‍රාව කියන්නේ? මම දැන් කියවනේ එලිමන්ට්ස් ගැන. ඒකේ ආකාශ ගුණයට අදාළ එලිමන්ට් එක නැත්නම් ආකාශ ගුණයට අදාළ ඇඟිල්ල තමයි මෙන්න මේ මැද ඇඟිල්ල. දැන් මැද ඇඟිල්ල අපි මෙහෙම තද කරාම මහපට ඇඟිල්ලෙන් අපේ ඇතුළාන්තයේ අවකාශ ගුණය හොඳට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් මේ ශුන්‍ය මුද්‍රාව වගේ එකක් අවශ්‍ය වෙන්නේ ඇත්තටම භාවනාවේ යම්කිසි දියුණුවක් තියෙන එතන ඉඳලා තව ටිකක් ගැඹුරට භාවනාව අරගෙන යන්න පුළුවන් කෙනෙක් මේ මුද්‍රාව පාවිච්චි කරන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙක් මේ මුද්‍රාව මුලින්ම භාවනාවට පාවිච්චි කළොත් සමහර විට එයාට අධික නිදිමතක් එන්න පුළුවන්. ඒ එක්ක අධික අලසකමක් එන්න පුළුවන්. මොකද අර මේ වගේ මුද්‍රාවක් ගැලපෙන්නේ නැහැ සමාධියක් හුරු නැති කෙනෙකුට. ඒ කියන්නේ ඇතුළත හික්මීමක්, සමාධියක්, භාවනාවක් හුරු නැති කෙනෙකුට මේ වගේ මුද්‍රාවක් එකපාර කරන්න හොඳ නැහැ.
කරොත් වෙන්නේ එයාව නිකන් කම්මැලිකමට නිදිමතට වගේ මනෝභාවයන් වලට වැටෙන්න පුළුවන්. මොකද ඊටාම කෙටි කාලයක් තුල අපේ ඇතුළාන්තයේ අවකාශ ගුණය වර්ධනය කරනවා මේ මුද්‍රාවෙන්. ශුන්‍ය මුද්‍රාවෙන්. ඒකත් එක්ක එන ඒ ඇතුළත නිවීමත් එක්ක හිස් බවත් එක්ක සිහියෙන් ඉන්න බැරි කෙනෙක් වුණොත් ටක් ගාලා යාව නිදිමතට වැටෙනවා. අන්න ඒ නිසා මේ ශුන්‍ය මුද්‍රාව ගොඩක්ම වැදගත් වෙනවා යම්කිසි හිතේ එකඟ බවක් තියෙන යම්කිසි වෙලාවක් භාවනාව කරගෙන යන්න පුළුවන් කෙනෙකුට තව ටිකක් ගැඹුරින් භාවනා කරන්න අවශ්‍ය නම් තව ටිකක් ගැඹුරින් සමාධියට යන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඒකට උදව් කරනවා ශුන්‍ය මුද්‍රාව තුලින්. හරි? ඒ වගේම මම තව මුද්‍රාවක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේකට අපි කියනවා ඌෂා මුද්‍රා කියලා. මේක ගොඩක් වෙලාවට මම පුජ්‍යලිකව භාවනාවේදී පාවිච්චි කරන්නේ මේ මුද්‍රාව ඌෂා මුද්‍රාව. මම නම් ගොඩාක් ප්‍රතිඵල ගත්ත මුද්‍රාවක් ඌෂා මුද්‍රාව කියන මුද්‍රාව. මේ මුද්‍රාව ආධුනික කෙනෙකුටත් පුළුවන් ප්‍රවීණයෙකුටත් පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ මේ මුද්‍රාව. දැන් මේ මුද්‍රාව ගොඩාක් වැදගත් වෙනවා හිත නිතරම අන්තවලට දෝලණය වෙනවා වැඩි අයට. දැන් අපි හිතමු සමහර චරිත ඉන්නවා එයා එක වෙලාවක හොඳට hina වෙලා ඉන්නවා. ඊළඟ මොහොතේ හේතුවක් නැහැ දුකෙන් ඉන්නේ. ඊළඟ මොහොතේ hina වෙනවා. නැත්නම් එක මොහොතක මොනවා හරි කන්න හිතෙනවා. ඊළඟ මොහොතේ නාන්න හිතෙනවා. ඔන්නෝම අර කිසිම බැලන්ස් එකක් නැහැ. අන්තවලට පනිනවා. අනවශ්‍ය වෙලාවට නිදා ගන්න හිතෙනවා. නිදා ගන්න ඕන වෙලාවට ඇහැරිලා ඉන්න හිතෙනවා. මෙන්න මේ වගේ අපේ ඇතුළාන්තයේ සමබරතාවයක් නැති චරිතයක් නම් මෙන්න මේ ඌෂා මුද්‍රාව ඊටාත්ම වැදගත් වෙනවා. මේ ඌෂා මුද්‍රාවෙන් ගොඩක් වෙලාවට කරන්නේ අපේ මොළයේ වම් පැත්තයි දකුණු පැත්තයි සමානුපාත කරනවා. ඒ වගේම අපේ ප්‍රාණමය කෝෂය තුල තියෙන ඉන්ද්‍ර පිංගල නාඩි දෙක සමානුපාත කරලා සුෂුම්නා නාඩිය අවදි කරලා කුණ්ඩලිනී ශක්තියට ඉහළට ගමන් කරන්න අවශ්‍ය මාර්ගය විවෘත කරනවා ඌෂා මුද්‍රාව හරහා. මේ සුෂුම්නා නාඩිය දෙකේ ප්‍රාණ ශක්තිය හොඳට වැඩ කරනකොට තමයි හිතේ මධ්‍යස්ථභාවය ඇති වෙන්නේ. ඉතින් ඌෂා මුද්‍රාව ගොඩාක් වැදගත් වෙනවා මේ අන්තවලට දෝලණය වෙන මනසක් තියෙන කෙනෙකුට. ඒ වගේම මේ ඌෂා මුද්‍රාව තවත් වැදගත් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි යම්කිසි කෙනෙක්ට නිකන් හිතන්න භාවනාවේදී අධික ලෙස නිද්‍රාශීලී බව එනවා නම් කම්මැලිකම එනවා නම් නිකන් නැගිටින්න හිතෙනවා නම් අර කිසිම ස්ථාවර බවක් අර අපි හිතන විදිහට අර භාවනාවේදී ඒ භාවනා අරමුණත් එක්ක ස්ථාවර බවක් නැත්තම් නිදිමත එනවා නම් කම්මැලිකම එනවා නම් භාවනාවෙන් නැගිටින්න හිතෙනවා නම් භාවනා කරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා නම් අන්න ඒ වගේ අයට ඌෂා මුද්‍රාව ඉතාමත්ම වැදගත්. මේ ඌෂා මුද්‍රාවෙන් භාවනා කරනකොට නිදිමත නැති වෙලා යනවා. කම්මැලිකම නැති වෙලා යනවා. අපේ මුළු ශරීරයම භාවනාවට අනුගත වෙන්න පටන් ගන්නවා. හරි. භාවනාවට අනුගත වෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් අපි ඌෂා මුද්‍රාවෙන් භාවනා කරනකොට අපේ භාවනා අරමුණත් එක්ක අපේ මුළු පද්ධතියම හොඳට එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ඌෂා මුද්‍රාව ගොඩක්ම වැදගත් වෙනවා භාවනා කරන අයට. ඉතින් ඌෂා මුද්‍රාව ඔයගොල්ලන්ට පුළුවන් නම් පద్මාසනයේ ඉඳලා පාවිච්චි කරන්න. දැන් මම තරලෝම් පෙන්නුවොත් මේ විදිහට පద్මාසනය ඔයගොල්ලන්ට පුළුවන් නම් පద్මාසනයේ ඉඳලා ඌෂා මුද්‍රාව පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට පద్මාසනයේ ඉඳලා ඌෂා මුද්‍රාව පාවිච්චි කරන්න පුළුවන් නම් ඉක්මනට අපේ භාවනා අරමුණ හොඳට නිදිමතෙන් කම්මැලිකමෙන් තොරව වර්ධනය කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපි නිතරම මුද්‍රාවන් අපේ ඇතුලේ ස්වභාවය දිහා බලලා ඒ ස්වභාවයට ගැළපෙන විදිහට ඕනි තෝරගන්න. ඉතින් සමහර දේවල් තියෙනවා මේ විදිහට.
අපිට මේ වගේ දේශනයක් අහලම අපිට මේක තෝරගන්නත් බෑ. දැන් මම වුණත් මේ ඌෂා මුද්‍රාව තෝරගත්තේ මුද්‍රා කීපයක් අත්හදා බලලා. හරි. සමහර දේවල් තියෙනවා දැන් මම කලින් පාවිච්චි කළා මෙන්න මේ ශුන්‍ය මුද්‍රාව. මේ ශුන්‍ය මුද්‍රාව පාවිච්චි කරනකොට මට ඒ භාවනා අරමුණ නිකන් මං ආනාපාන සතිය නම් කරන්නේ ආනාපාන සතිය හරියට වැඩෙන්නේ නැති වෙනවා. නිකන් මැදදී නිකන් අධික නිදිමතක් හිස් බවක් ඇවිල්ලා නිකන් වෙන පැත්තකට ඇදගෙන යනවා. ඔන්න ඔය වගේ සමහර ගැටලු ඇති වුණා. ඉතින් ඔහොම එක්ස්පෙරිමන්ට් කරලා තමයි අවසානයේදී මට ගැළපෙන මුද්‍රාව මම හොයාගත්තේ. ඉතින් අන්න ඒ වගේ මම ඔයගලන්ට පොඩ්ඩක් මේ දේශනාවේදී පැහැදිලි කරලා කරේ කොහොමද අපි මේ අපිට ගැළපෙන මුද්‍රාවක් තෝරගන්නේ කියලා. ඒක අපේ ඇතුළාන්තයේ දිහා බලලා අපේ මනස හැසිරෙන විදිය, අපේ ශරීරය හැසිරෙන විදිය මේ ටික පොඩ්ඩක් අධ්‍යයනය කරලා අපි පොඩ්ඩක් මේ මුද්‍රාවන් පාවිච්චි කරලා බලන්න ඕනේ. මේ මුද්‍රාවේ ඉන්නකොට අපිට අපේ භාවනාවට ඇතුලෙන් සපෝට් එකක් හම්බ වෙනවද? ඒ තියෙන ගැටලු විසඳෙනවද කියන එක අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. හරි. දැන් අන්තිමටම මම ඔයාලට දෙයක් පෙන්නන්නම්. අපේ සමාජය තුළ ගොඩක් වෙලාවට වැඩි වශයෙන් භාවිතා කරන මුද්‍රාවක් තමයි මෙන්න මේ මුද්‍රාව. මේකට කියන්නේ යෝගවල බහිරවී මුද්‍රා කියලා. හරි. මේ මුද්‍රාව. බහිරවී මුද්‍රාව කියලා. ඇත්තටම මේ මුද්‍රාවත් ගොඩක්ම වැදගත් මුද්‍රාවක්. මේ මුද්‍රාවත් ගොඩක්ම වැදගත් මුද්‍රාවක්. නමුත් මේ මුද්‍රාව ගැලපෙන්නේ ආධුනිකයන් සඳහා නෙමෙයි. හරි. දැන් ඔගොල්ලෝ ආධුනික කෙනෙක් නම් භාවනාවට මේ මුද්‍රාවේ භාවනා කරන්න පටන් ගත්තොත් ගොඩක් වෙලාවට වෙන්නේ ඔයගොල්ලන්ට නිදිමත හැදෙන එක. මොකද මේ මුද්‍රාව ඊටා වේගෙන් ඔබේ මනස සංසුන් කරනවා. මේ ඊටාම වේගෙන් මනස සංසුන් වීමත් ආධුනික කෙනෙකුට සමාධියට ඇතුල් වෙනව වෙනුවට ගොඩක් වෙලාවට වෙන්නේ නිින්දට වැටෙන එක. ඒ නිසා මේ බහිරවී මුද්‍රාව වගේ එකකුත් ගොඩක්ම වැදගත් වෙන්නේ හොඳට ඇතුළත භාවනාවක් පුරුදු සමාධියක් පුරුදු කෙනෙකුට තවදුරටත් අර ධානා මට්ටම් වලට වගේ ගැඹුරුම භාවනා අධ්‍යක්ීම් වලට යෑම සඳහා මේ බහිරවී මුද්‍රාව ගොඩක්ම වැදගත් වෙනවා. හරි. ඒතර ආධුනික කෙනෙක් ගොඩක් වෙලාවට මේ වගේ මුද්‍රාවකින් භාවනාව පටන් ගන්න නැතුව අර චින් මුද්‍රාව වගේ මුද්‍රාවකින් ඥාන මුද්‍රාව වගේ මුද්‍රාවකින් එහෙම නැත්නම් ඌෂා මුද්‍රාව වගේ මුද්‍රාවකින් භාවනාව පටන් ගන්න. මට කලින් පොඩ්ඩක් කියන්න බැරි වුණා මේ ඌෂා මුද්‍රාව පාවිච්චි කරනකොට ගැහැණු පිරිමි අතර පුංචි වෙනසක් තියෙනවා. දැන් පිරිමි නම් දකුණු මහපට ඇඟිල්ලෙන් වම් මහපට ඇඟිල්ල තද කරගන්න ඕනේ මෙහෙම. පිරිමි දකුණු මහපට ඇඟිල්ලෙන් වම් මහපට ඇඟිල්ල තද කරන්න ඕනේ. ගැහැණු අය වම් මහපට ඇඟිල්ලෙන් දකුණු මහපට ඇඟිල්ල තද කරගන්න ඕනේ මේ මුද්‍රාවේදී. හරි. අන්න ඒක වෙනස් වෙනවා මේ මුද්‍රාවේ පොඩ්ඩක් ඒක බලලා කරන්න ඕනේ. එතකොට තමයි හරියට ඒ ශක්තියින් සමබර වෙන්නේ. ඉතින් ඒවට ගොඩාක් හේතු තියෙනවා. දැන් මම ඒක ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් එහෙනම් අද මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ පොඩි සරලව මේ භාවනාවකට කොහොමද අපි හස්ත මුද්‍රාවක් තෝරගන්නේ කියලා. ඉතින් පාවිච්චි කරලා බලන්න ඔයගොල්ලන්ගේ යම් භාවනාවේ දියුණුවක් ආවොත් ප්‍රශ්නයක් විසඳුනොත් කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ගේ අත්දැකීම කියන්න. සහ මේ වීඩියෝ පිළිබඳව නැත්නම් මේ දේශන පිළිබඳව ඔයගොල්ලන්ගේ අදහස අපිට කමෙන්ට් එකක් දාන්න. මොකද ඉදිරියේදී ඔයගොල්ලන්ට දේශන කරන්න මට ඒ කමෙන්ට් එක හරිම වැදගත් නිසා. එහෙනම් අදට අපි සමුගමු. ඊළඟ සතියේ මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම තව දේශනයක් අරගෙන එනවා. ගොඩක් වෙලාවට මම ඊළඟ සතියේ මහා මුද්‍රා භාවනාව පිළිබඳව මුලින් ඉඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ සතියේ හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.